යන යන තැන කෙල්ල බලන කොල්ල වුණත් බෙල්ල කඩාගෙන හැරිලා බලන සුපිරි වාහනයක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ Defender P300 HSE Dynamic එකක්. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක Chelsea Truck Company එකෙන් ගේන Defender කාන් එකක්. මතක තියාගන්න මේ වාහනේ මෙහෙම හරි දකින්න S2 පින් කරන්න ඕනේ. මොකද මේ වාහනේ ලෝකෙටම තියෙන 7ක් විතරයි. දකුණු ආසියාවට ගිනිකොන ආසියාවට තියෙන එකම එක මොඩල් එක තමයි මේ තියෙන ඩිෆෙන්ඩර් කාන් එක. ඉතින් ඔයාටත් මේක දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලදී ගන්න උනත් පුළුවන්. ගඬුගම තියෙන සචින් ඉන්ටර්නැෂනල් එකට අදම ආවොත්. ලස්සන කෙල්ලෙක්ව දැක්කහම උනා කොල්ලෙක් ඉස්සලම් බලන්නේ මූණ දිහා. ඉතින් මේ වාහනේ මූණ ගැන කතා කරනවා මේකේ පට්ට ඇග්‍රෙසිව් ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් Chelsea Truck Company එකේ ලෝගෝ එක තියෙනවා. ඒ වගේම Defender කාන් එකේ කාන් ලෙටරින් එකත් එක්ක මේ වාහනේටම යුනික් වෙච්ච මේ කාන් ග්‍රිල් එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාන් ග්‍රිල් එකට අමතරව අපිට බලා ගන්න පුළුවන් Defender එකේ බලා ගන්න පුළුවන් මේ සුපිරි ලයිට් ක්ලස්ටර් එක ලස්සන ඩිසයින් එකක් එක්ක. ඒ විතරක් නෙමෙයි මේක ඉස්සරහට එන මෙහෙම දෙපැත්තෙන් බැලුවොත් මේකේ බලා ගන්න පුළුවන් මේකේ බොඩි එක කොච්චර වයිඩ් වෙලාද කියලා මේ බොඩි ආචර්ස් එක්ක. ඉතින් මේ වයිඩ් බොඩි එකත් එක්කම අපි උඩට આવොත් මේකේ සුපුරුදු Defender එකේ විදිහට මෙතන පරණ Defender එකට කෝල් බෑක් එකක් විදිහට මෙන්න මේ පැනල් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වාහනේ තියෙන රෝඩ් ප්‍රසන්ස් එක හරියට මට පාරි ඉඩ දීපන් කියනවා වගේ මාරම ඇග්‍රෙසිව් ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මූණ ලස්සන කෙල්ල පහු කරන් යනකොට හැමෝම හැරිලා බලන්න අමතක කරේ නැහැ පස්ස දිහාන. ඉතින් මෙන්න මේ පස්ස ගැන කතා කරනවා නම් මේක සාමාන්‍ය Defender එකෙන් වැඩි ඈත් වෙන්නේ නැහැ. මෙතන අපිට ලස්සන ස්පොයිලර් එකක් බලා ගන්න පුළුවන් වගේම මේ වාහනේ යුනික් දේ ලොකුවට Chelsea Truck Company ලෝගෝ එකත් එක්ක තියෙන මේ hard shell cover එක ස්පෙයාර් එකට එන. ඒ විතරක් නෙමෙයි මේකේ සයිඩ් එකෙන් බැලුවොත් එහෙනම් මේකේ leather cover එකක් තමයි තියෙන්නේ මේ plastic hard shell එකට. ඒ අරින්න recovery points අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මොකද මේක off road වාහන. ඒ වගේම අපිට පල්ලෙහා බැලුවොත් බලා ගන්න පුළුවන් dual exhaust pipes තියෙනවා. ඉතින් මේකේ සුපුරුදු Defender එකේ තියෙන ලස්සනම ලස්සන මේ tail lights උත් බලා ගන්න පුළුවන්. මේ වාහනේ නම් අපිට ඉතින් මේ වාහනේ ලබා දුන්න සචින් ඉන්ටර්නැෂනල් එකේ ලෝගෝ එකත් පිටිපස්සේ ගහලා තියෙනවා. අනිවාර්යයෙන්ම thank you කියන්නත් ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඒගොල්ලන්ට කියන්න තවත් අපිට වාහන දෙන්න කියලා මතක් කරලා ඒ කියන ගමන් අපි යමු side profile එක ගැන කතා කරන්න. ඉතින් මේ තියෙන Defender කාන් එකේ side profile එක. ඉතින් මම අඩි 6ක් උස ඒ වගේම පලන කෙනෙක්. ඉතින් මාත් එක්ක ඉන්නකොට පේන ඇති මේ වාහනේ කොච්චර ලොකුද කියලා. ඉතින් මේ ගැන කතා කරනවා නම් අපිට සාමාන්‍ය Defender එකේ එන විදිහම හොඳ අතට අහුවෙන විදිහේ door handles එහෙම බලා ගන්න පුළුවන්. ඒ තරම් නෙමෙයි ලොකුම ලොකු වින්කර් මිරර්ස් වගේම කැමරාස් තියෙන ලොකුම ලොකු සයිඩ් මිරර්ස් උත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේටම යුනික් වෙච්ච දෙයක් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන 23 inch alloy wheels කියන්නේ. ඉතින් මේ wheels වල size එක වගේම මේකේ performance වලට හොද වෙන්න තමයි හරිම යුනික් ඩිසයින් එකකින් මේක හදලා තියෙන්නේ. ඉතින් අපි මෙතනට આવත් අපිට බලා ගන්න පුළුවන්. මෙතන Chelsea Truck Company එකේ logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම air outlet එකකුත් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතන අපිට උඩට આવොත් එහෙම උඩ බලා ගන්න පුළුවන් roof rails එක හොඳට බර දෙන්න පුළුවන් විදිහේ side steps අපිට පල්ලෙහා බලා ගන්න පුළුවන්. පිටිපස්සෙත් අපි කතා කරනවා නම් මෙතන පැනල් එකේ Chelsea Truck Company එකේ logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සෙන glass එක වගේම මෙතනත් glass එකක් තියෙනවා. මේ glass එක නම් interesting. ඒක ගැන බලමු ඇතුළට ගියාම. ඉතින් මේ Defender කාන් එකේ interior ගැන කතා කරනවා නම් මේක කාන් එකක් වුණාට මේක Defender එකක්. ඉතින් මේ Defender එකේ තියෙන විදිහම luxurious ඒ වගේම හොඳ යුටිලිටේරියන් ඉන්ටීරියර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ බලන තැන මේ ivory and black leather seats වලින් වගේම leather වලින් cover වෙලා තියෙනවා. ඉතින් මෙතන අපිට මේ seat එකේ බැලුවොත් බලා ගන්න පුළුවන් Chelsea Truck Company එකේ logo එක මේ seat එකටම emboss කරලා තියෙනවා මේ ලස්සන design එකත් එක්ක. ඉතින් මේ වාහනේ හැම තැනකම වගේ අපිට යනකොට off road යනකොට අල්ල ගන්න හොඳ grab handles වගේම handles බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි
හැම තැනකම වගේ ගොඩක් ස්ටෝරේජස් උත් බලා ගන්න පුළුවන්. ඩෝ පොකට්ස් වල විතරක් නෙමෙයි මෙතන වගේම මෙතනින් පල්ලෙහා අපිට දෙපැත්තෙන් වුණත් උඩිනුත් ඇක්සස් කරන්න පුළුවන් ලොකු ස්ටෝරේජ් ඒරියා එකක් හම්බ වෙනවා. ඉතින් ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් එක වාහනේ ඕෆ් රෝඩ් කන්ට්‍රෝල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. 11.3 ටච් ස්ක්‍රීන් එකක් හොඳ රෙස්පොන්සිව් ටච් ස්ක්‍රීන් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට වාහනේ අරගෙන යන ඕන තැනකදී ඉක්මනින් පහසුවෙන් අපේ වැඩ ටික කරගන්න. ඉතින් මේකේ ඩ්‍රයිව් මෝඩ් සිලෙක්ට් කරන්න වගේම අපිට මෙතන ඩ්‍රයිවර් ඉස්සරහා ලොකු ඩිජිටල් ඩ්‍රයිවර්ස් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙන එකත් මේ වාහනේ තියෙන වාසියක්. ඉතින් මේ ස්ටියරින් වීල් එක උනත් හරිම ලස්සන ඩිසයින් එකක් තියෙන යුටිලිටේරියන් වාහනයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ එක්ස්පෝස් බෝල්ට් ඩිසයින් එකත් මාරම ලස්සනයි. ඉතින් මේ වාහනේ ඔයා ට්‍රැෆික් එකේ උනත් නැවතිලා ඉන්නවා නම් කම්මැලි හිතෙන්නේ නැති වාහනයක්. මොකද මේකේ තියෙන්නේ කම්ප්ලීට් මෙරිඩියන් සවුන්ඩ් සිස්ටම් එකක්. ඉතින් ඔයාට යන තැනක ස්ටුඩියෝ එකක් ඇතුලේ ඉඳගෙන වගේ එහෙම නැත්නම් තියටර් එකක් ඇතුලේ ඉඳගෙන වගේ හරිම ලස්සනට අහගෙන යන්න පුළුවන් ඕනම මියුසික් එකක්. ඉතින් පිටිපස්ස ගැන කතා කරනවා නම් මේ වාහනේ ඉස්සරහගෙන් පිටිපස්සෙත් ඕන තරම් ඉඩ තියෙනවා. අලි පැටියෙක් උනත් දාගෙන යන්න පුළුවන්. ඒක තමයි මාත් වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඉස්සරහ අපිට ඩෝ පොකට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම එයාර් වෙන්ට්ස් කීපයක් වගේම USB-C charging ports කීපයකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේටම සුවිශේෂී වෙච්ච පරණ ඩිෆෙන්ඩර් එකෙන් එන අපිට එළිය බලන්න පුළුවන් ඉන්ටීරියර් කැබින් එකට ලස්සන එළියක් එන මෙන්න මේ පැනල්ස් උත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පල්ලෙහාට කරොත් අපිට හොඳට ඉඩ තියෙන ආම් රෙස්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම වගේ black and ivory color එකේ leather වලින්ම තමයි කවර් කරලා තියෙන්නේ කාන් ආයතනයෙන්. එහෙම නැත්නම් Chelsea truck company එකේ. බය වෙන්න දෙයක් නැහැ. හදිස්සියකටත් බොඩි එකක් ගෙනියන්න ඕන නම් මේකේ දාගෙන යන්න පුළුවන්. මේ සීට්ස් එකත් ඇකිලුවාම ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් එතනින් ඇවිල්ලා මෙහෙට ආපුවාම ඩිෆෙන්ඩර් හැම එකකම වගේ හැංගිච්ච රහසක් මෙන්න මෙතන තියෙනවා. වැඩි පෙළෙන්න එපා. අපි ඩිමොනටයිස් කරයිද දන්නේ නැහැ. ඉතින් ලස්සන රියල් ලයිට් සෙට් එක ගැන අපි කලින් කතා කරා වගේම මේකේ ඇතුලේ තියෙන්නේ හොඳ හાર્ඩ් ඉන්ටීරියර් එකක්. ඕන වෙලාවක එළියට ඇදලා මඩ පිටින් උනත් තියෙන මේ ඉන්ටීරියර් එක හොදන්න පුළුවන් විදිහට තමයි ලස්සනට හાર્ඩ් කෝ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහා තව ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ජැක් එකත් එක්කම ඉතින් මේක බූට් ස්පේස් එක ඉන්ටීරියර් එක අතින් නම් සුපිරිම වාහනයක්. ඉතින් P300 එකක් කියන්නේ මේක දෙන 2000cc turbo charged engine එකක්. මේ ස්ට්‍රේට් පෙට්‍රල් එන්ජින් එකේ අපිට 300 horse power වගේ පවර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තෙල් නම් චුට්ටක් බොයි. හැබැයි තෙල් බිව්වට ඒකට හරියන හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. ඔයාට බය නැතුව ඕන තැනක ඕන කෙනෙක්ව දෙපාරක් හිතන්න නැතුව overtake කරන්න පුළුවන් සුපිරිම වාහනයක් තමයි මේ Defender කාන් එක කියලා කියන්නේ. ඉතින් Defender කාන් එකේ driving dynamics ගැන කතා කරනවා නම් මේ වාහනේ ඇත්තටම මාර හොඳ පිකප් එකක් වගේම හොඳ පවර් එකක් තියෙනවා. ඉතින් මේක අපිට කාන් එකේ එක්සෝස්ට් ටියුන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් මේක P300 පෙට්‍රල් එන්ජින් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඕන පාරක ඕන වාහනයක් ඕවර්ටේක් කරන්න බය නැතුව කරන්න පුළුවන් වාහනයක්. මොකද ඒ රියෂුරන්ස් එක තියෙනවා වාහනේ පිකප් එකත් එක්ක. ඒ විතර නෙමෙයි මේක අපි කලිනුත් කතා කරා වගේ මේක සෑහෙන ලොකු වාහනයක්. ඉතින් මේ වාහනේ සයිස් එකත් එක්ක එහෙම බලනකොට මේ වාහනේ සයිස් එක හොඳට හයිඩ් කරන්න සමත් වෙලා තියෙනවා වාහනේ ඩ්‍රයිව් කරනකොට. විශේෂයෙන්ම මේක කොච්චර බර වාහනයක් වුණත් මේ වාහනේ බර දැනෙන්නේ නැති විදිහට තමයි මේකේ ස්ටියරින් එහෙම වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පවර් එක බලා ගන්න ඕන නම් just like that මේකේ හොඳ සවුන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් මාරම ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. මේක ලංකාවේ නම් ඔයාට වාහනේ පදින්න ඇත්තම කියනවා නම් මේ වගේ වාහනයක් ඔයාට තියෙනවා නම් ඔයා ගෙදර යන්න ඕනේ නැහැ වාහනේ තියාගෙන ඔයාට ඉන්න පුළුවන්. ඉතින් මේ Defender කාන් එකේ ඩ්‍රයිවිං ගැන කතා කරනවා නම් මේකේ ඩ්‍රයිවිං ඩයිනමික්ස් වලට අමතරව කියනවා නම් මේකේ විසිබිලිටි එක මාරම හොඳයි. මොකද මේක සෑහෙන ප්‍රමාණයෙන් විශාල වාහනයක්. Defender එක කියන්නේ කොහොමද ප්‍රමාණයෙන් විශාල වාහනයක්. ඉතින් මෙච්චර වයිඩ් වාහනයකට හොඳ විසිබිලිටි එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට වටේම තියෙන all round sensors වලින් reassurance එකක් දෙනවා. ඒ විතර නෙමෙයි අපිට මෙතන rear view mirror එක උනත් අපිට ස්ක්‍රීන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකේ අපිට වාහනේ පිටිපස්සේ කොයිතරම් බඩු දාගෙන ගියත් කොයිතරම් සෙනග හිටියත් අපිට වාහනේ පිටිපස්සේ කිසිම obstruction එකක් නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලොකු වින් ස්ක්‍රීන් එක ලොකු side mirrors එක්ක මේ වාහනේ driving dynamics විතරක් නෙමෙයි මේ වාහනේ visibility එකත්
ඔයාට ඕෆ් රෝඩ් යන විතර නෙමෙයි සිටි ඩ්‍රයිවිං වලට උනත් හරියටම හරියනවා කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ඩිෆෙන්ඩර් කාන් එක චෙල්සි ට්‍රක් කම්පැනි එකේ තමයි බිල්ඩ් කරන්නේ. ඉතින් මේ වාහනේටම යුනික් වෙච්ච විශේෂ පාර්ට්ස් කිහිපයක්ම අපිට මේ වාහනේ පුරාවටම බලා ගන්න පුළුවන් වුණා. මම ඒ දේවල් ගැන වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මේ වාහනේ විශේෂ වෙන්නෙත් ඒකයි. මොකද ලංකාවට ගෙනල්ලා හයි කරන ලෝකලි ෆිටඩ් වාහන වගේ නෙමෙයි. මේක UK වල චෙල්සි ට්‍රක් කම්පැනි එකේදීම හෑන්ඩ් මේඩ් කරපු වාහනයක්. මේකේ $20,000 විතර වර්ත් වෙන මේ සම්පූර්ණ බොඩි කිට් එකට යන වියදම. ඉතින් මේක සම්පූර්ණයෙන්ම හෑන්ඩ් බිල්ඩ් කරපු වාහනයක්. ඒකින්ද තමයි මේ වාහනේ ලෝකෙටම 7ක් විතරක් තියෙන්නේ. අන්නේ 7න් එකක් ලංකාවේ තියෙනවා. ඒ වාහනේ ඔයාගෙම කරගන්න ඕන නම් ඔයා දන්නවා කොහෙට දෙන්න ඕනේ කියලා. දඬුගම තියෙන සචින් ඉන්ටර්නැෂනල් එකට අදම આવොත් ඔයාටත් පුළුවන් මේ වාහනේ දැම්ම ඔයාගේ කරගන්න. ලෝකෙටම 7ක් විතරක් තියෙන වාහන වලින් ඔයත් එක අයිතිකාරයෙක් වෙන්න ඔයාට chance එක තියෙනවා. ඉතින් මේ තමයි Defender Khan P300 එක. ලෝකෙටම 7යි ලංකාවට 1යි. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ වගේම ආඩම්බර වෙන්න ඕනේ ලංකාවට මේ වගේ එක්ස්ක්ලූසිව් වාහන එන එක ගැන. ඒ වගේම thank you කියන්න ඕනේ සචින් ඉන්ටර්නැෂනල් එකට. මම ඒගොල්ලෝ ටැග් කරනවා මේ වීඩියෝ එකේදී. යන්න ඒගොල්ලෝගේ social profiles වලට ගිහින් බලන්න මේ වාහනේ. දඬුකමවට ඉන්නා නම් ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ වාහනේ බලන්න. බලලා මිලදී ගන්න. ඒ විතර නෙමෙයි ඕගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝගේ profiles වල comments දාන්න. මිස්ටර් ඊට තව වාහන දෙන්න කියලා මේ වගේ reviews කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ එක්ස්ක්ලූසිව් සුපිරි වාහනයක් එක්ක හම්බෙමු. එතකන් එහෙනම් goodbye.